හායි හලෝ කොහොමද? ඉතින් ඔන්න ෆයිනලි මම ගෙන හදන්නේ අපේ දන්සල් vlog එක. ඉතින් මේ ජූනි 2 වෙනිදා මුලින්ම කරේ අම්මට දන්සල්ට සල්ලි ටික දුන්නා සුබ මොහොතින් අම්මගේ අතට. ඔන්න ඊට පස්සේ අපේ ලොකු අයියා කියන අපේ සුදු අයියා මේ ඉන්නේ. එයා ඔන්න හට් එක ගහන්න හට් එක අරන් ආවා. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්නම ගිහිල්ලා ඒකේ තාත්තා ගිහිල්ලා ඒකේ අර මේවා ටික ගෙනාවා. ඊට පස්සේ අපේ පොඩි අයියා අක්කු අයියා යාගේ ෆ්‍රිජ් එක ගෙනල්ලා දුන්නා. නංගි මායි දැන් මේ වෙසක් කුඩු වලට ඉටි කවර දානවා. මොකද වැහි ගතියක් තියෙනවා. ඒක නිසා තෙමුණොත් කියලා ඉටි කවර දාන්න කිව්වා. දැන් ඔන්න අම්මයි සදායයි අක්කු අයියයි ඒ දෙන්නයි අපේ තාත්තයි මේ ඔක්කොමලා අයිස්ක්‍රීම් ගේන්න යන්න හදන්නේ. ඉතින් මම මුලින්ම බැනර් එක බලලා මම බැනර් එක දකින්නෙත් මේ දැන් ළමයි. මොකද මම ලංකාවට ආවේ පළවෙනිදා. ඉතින් ඒක නිසා තමයි දෙවෙනිදා අපි මේ දන්සල දෙන්නේ. ඒක ඇස්සේ අපේ නංගි ඔක්කොම පැත්තක දාලා කනවා අන්නාසි. ඊට පස්සේ ඔන්න අයිස්ක්‍රීම් ගේන්න ගියාය ආවේ මොකද කියලා බලමු. බලද්දි බකට් එකක් අරන් යන්න ඇවිල්ලා තියෙන අයිස්ක්‍රීම් දාන් එන්න. ඉතින් ඒගොල්ලෝ ගියාට පස්සෙත් අපි දෙන්න තාමත් ඉටි කවර දානවා. මොකද වෙසක් කූඩු 20ක් අපි හිතුවට මේ වැඩේ ලේසි කියලා ඉටි කවර දාන එක මාර අමාරුයි. ස්ටේපර් ගහනවා. ඉතින් ඒවට වෙසක් කූඩු නෙමෙයි ස්ටේපර් කූඩු කියලා කියන්න පුළුවන් අපිට. එහෙන් බැලුවා. කොහොම හරි ඔන්න අපි වෙසක් කූඩු 20ට මේ ටික කවර දැම්මා. දාලා ඊට පස්සේ මං චුටා එළියට ආව අහස දිහා බලන්න. පොඩි අවුව ගතියකුත් තියෙනවා, වැස්ස ගතියකුත් තියෙනවා. ඒ ඇසේ මගේ එක කූඩුවක් අපේ තාත්තා හොරකම් කරලා ඒක උඩ එල්ලලා මන් නැති වෙලාවේ. ඒ වගේ වැඩමයි කරන්නේ. ඒකත් දැන් ගලව ගන්න උනා මම. ඉතින් ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් පාර පැත්තට ආවා මේ පැත්ත බලන්න. ඉතින් මේ ගේට්ටුව දෙපැත්ත එක පැත්තක 10 තමයි අපි මේ කූඩු ටික එල්ලන්න හදන්නේ. ඊට පස්සේ ඔන්න අපේ නංගි මේ මොනවද මේ කරන්නේ? ඊට පස්සේ ඔන්න අපේම ලනු ටිකකුත් ගෙනල්ලා ඒ ඇස්සේ අපේ අම්මා මේ අවසර කට්ටියට තේ දෙන්න කියලා අග්ගලා වගේක් හදලා මට ඇත්තමයි ඒක අග්ගලා ගිරියක්වත් කන්න බැරි වුණා. ඊට පස්සේ කට්ටිය ආවා අයිස්ක්‍රීම් ටික අරගෙන මෙතන රුපියල් 30000ක අයිස්ක්‍රීම් ළමයි අයිස්ක්‍රීම් ලීටර් 100ක්. එතකොට ගෙදර ෆ්‍රිජ් එකේ 4යි කොමාරි අර ෆ්‍රිජ් එකේ 10යි තව 6ක් අයියලා ෆ්‍රිජ් වල දැම්මා. ඊට පස්සේ ඔන්න කට්ටිය හට් එක ගහනවා. ඉතින් මේ වෙද්දි ටිකක් වෙලා ගිහිල්ලා වෙලාව හවස 3ට විතර ඇති. මේක ගහන්න ගද්දිත් ඉතින් අපි දන්සල පටන් ගන්න හිටියේ 5:00ට. කොමාරි ඔන්න බලන්න අපේ තාත්තා ඒ ඇස්සෙත් කෝල් එක අපේ තාත්තා ළමයි දැස්සට උඩ විනාඩි 10ක් විතර තමයි ෆෝන් එක රින් වෙන්නේ නැතුව තියෙන්නේ. කොයි වෙලාවෙත් ඔකට කෝල් එනවා. කණක් ඇහෙන්නේ නැහැ. අපි යෝදා ගෙදරෙද්දි කියන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ හට් එකේ වැඩේ හරි. ඊට පස්සේ අපේ අයියලා බැලුම් බෝල ගෙනල්ලා දේවත් පුම්බන්න ගියා. ඒවත් පුම්බලා දුන්නා. ඒක නම් මගේ අදහස නෙමෙයි බැලුම් බෝල. ඒක අපේ අයියලා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ටිකක් පුම්බලා දුන්නා. අපේ පොඩි මාමාගේ අයියා කෙනෙක් බඳින අක්කා කෙනෙකුත් උදව්වට ආවා. ඊට පස්සේ මෙන්න ලොකු අයියයි පොඩි අයියයි කියන්නේ සුදු අයියයි අක්කු අයියයි දෙන්න බල්බ් ටික සෙට් කරන්න හදන වෙසක් කූඩු වලට. ඉතින් මට පිහියක් ගෙනල්ලා දෙන්න කිව්වා. පිහියක් ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ ඔන්න කට්ටියම එකතු වෙලා මේකේ මේ හෝල්ඩර් වයර් හදනවා. මම නම් මේ වැඩ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මම මේවට උදව් කරන්න යන්නේ. ඉතින් අපේ අම්මා යාසේ වුණ වතුර ගෙනල්ලා තියනත් හොදන්න එහෙම වුණා කියලා මං ඉතින් දෙන්ට වෙලා ඒ කට්ටිය කරනකන් චුට්ටක් බලන් හිටියා. කොහොම හරි ඊට පස්සේ ඔන්න දැන් අපි වෙසක් කූඩු ටිකට බල්බ් ටික සෙට් කරන්න යන්නේ. ඉතින් මේ බල්බ් හෝල්ඩර් වයර් මේ ඔක්කොම ගෙන අපේ සුදයිය ගානේ එයා සද්දි දාලා. ඉතින් එයා හරිම ආසාවෙන් තමයි වැඩේ කරේ. ඉතින් මං ආසාවෙන් ගෙනල්ලා වෙසක් කූඩු ටික බලන්න ලස්සන. ඉතින් ඒවට ඉටි කවර ගෙනල්ලා දුන්නේ අපේ අම්මා ගානේ. ඉටි කවර බෞද්ධ කොඩි හැඳි ඒවා ගෙන මෙයා ගන්න. ඉතින් මේ ඉන්නෙත් අපේ අඳුරන් කිරියම්ම කෙනෙක්. එයාත් වරන අපේ උදව්වට ආවා. ඉතින් ඔන්න කට්ටියම බල්බ් සෙට් කරනවා, වෙසක් කූඩු එල්ලනවා. ඉතින් හරිම ලස්සනයි මේක මේ විදිහට දකිද්දි අපි හිතුවට මේක සරලයි කියලා. මේක සරල වැඩක් නෙමෙයි. ඉතින් කොහොම හරි ඔය විදිහට වැඩ ටික යද්දී දැන් ළමයි වෙලාව 5:00ට කිට්ටුයි. හරියටම 5ට විතර ඇති මේ වෙලාවේ. දැන් ටිකක් පරක්කු. ඉතින් ඒක නිසා මම ඔක්කොටම කලින් ඇඳගෙන ආවා. මොකද මම දන්නවා නැත්තම් ඔක ලෑස්ති වෙලා ඉන්න වෙලාවක් නෑ. ඔන්න අපේ අම්මා අයිස්ක්‍රීම් ටිකක් අරන් යනවා. ඊට පස්සේ දැන් මේක එල්ලන්න තමයි හදන්නේ. ඉතින් කොහොම හරි ඔන්න අපේ සුදාය තමයි මේ වැඩේ බාර අරගෙන කරන්නේ. ඉතින් ලස්සනයි නේ ළමයි බලද්දි. මේ කොහොම හරි
දැන් ඉතින් පාහමාරටත් කිට්ටු හින්දා ඊට පස්සේ කට්ටිය කතා වුණා. දැන් මේක එක පැත්තක් කියලා අනිත් පැත්ත තව හවස් වෙන්න වෙලා තියෙනවා. නේ කොහොමද මේවට ලයිට් සෙට් වෙන්න ඒක නිසා අපි දන්සල පටන් ගමු. මොකද පාහමාරට කිට්ටු නිසා කියලා. ඉතින් කොහොම හරි අපි මේක එක පැත්තක් කියලා අපි දන්සල පටන් ගත්තා. ඉතින් මේකට කරන්ට් එක ගත්තේ අර අතන අපේ මේන් මෙතන කණුවෙන් මෙතන මේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. ඒක පළවෙනි පාට මේ කරන්ට් එක ගන්න ගියා මේක ගහලා ගියා වගේ එකක් වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි. දැන් කොහොම හරි දැන් ඔන්න අපි දන්සල් පටන් ගමු. මේ වීඩියෝස් නම් මම ඉක්මනට යවනවා. මොකද එහෙම නැත්තම් මේ vlog එක පැයක්වත් තියෙන vlog එකක්. ඉතින් ඔන්න ඔය විදිහට අපි අයිස්ක්‍රීම් දන්සල පටන් ගත්තා. අපේ අක්කු අයියයි මම තමයි අයිස්ක්‍රීම් බෙදුවේ. අපිට අර කිරියම්මත් උදව් කරා. ඉතින් කොහොම හරි අපි දන්සල පටන් ගත්තේ හවස 5:45ට. ඉතින් අපි රෑ 7:00 වෙනකන් දන්සල කරගෙන ගියා. ඉතින් දන්සලට අපි ගෙදර ඉස්සරහා මම මේ පළවෙනි පාට තමයි මම මෙහෙම දන්සලක් දෙන්නේ. හේතුව තමයි මගේ නැති වුණා. ඒ කියන්නේ අපේ අම්මගේ අම්මා, අම්මගේ තාත්තා, තාත්තගේ තාත්තා සහ අපේ ලොකු අම්මගේ මාමන්ඩි සීයා. ඉතින් ඒගොල්ලොත් එක තමයි මම පුංචි කාලේ හැදුනේ. ඉතින් ඒගොල්ලෝ තමයි මා බලාගත්තේ. ඉතින් ඒගොල්ලෝ නැති වෙලා ඇත්තටම ඔක්කොම නැති වෙලා ටිකක් කල්. ඉතින් පළවෙනි පාට තමයි මම මේ වැඩේ කරන්නේ. හේතුව මං ගිය අවුරුද්දේ දන්සලක් දෙන්න හිටියේ. හැබැයි ගිය අවුරුද්දේ මට සල්ලි තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා මම ඒ අවුරුද්දේම හිතාගත්තා මේ අවුරුද්දේ මම කොහොම හරි දන්සල දෙනවා කියලා. ඉතින් මම රට යන්න කලින්ම දන්සල් ප්ලෑන් කරලා ඔක්කොම වැඩ ටික අම්මට අයියලා දෙන්නට බාර දීලා ගියා. ඉතින් අයියලා දෙන්න තමයි මේක බාර අරගෙන ලස්සනට බැනර් print කරලා බැනර් ගහලා. ඒ කියන්නේ බැනර් එක ගෙදර ඉස්සරහ විතර නෙමෙයි අපි හන්දියෙත් එකක් දැම්මා. අපි පාරෙන් ටිකක් ඇතුළට වෙන්න තමයි ළමයි ඉන්නේ. ඒකත් එක්ක අපි පාරෙත් බැනර් එකක් ගැහුවා. ඉතින් ඒ ඔක්කොම වැඩ ටික අයියලා දෙන්න තමයි බලලා කරලා දුන්නේ. ඉතින් ඒ දෙන්නටත් ගොඩාක් thank you කියනවා. ඔය දෙන්න මේ vlog එක දැක්කොත්. ඉතින් කොහොම හරි අපේ අම්මත් ලොකු මහන්සියක් වුණා. මොකද මම පළවෙනිදා එනකම්ම එතකොට සම්පූර්ණ මේ වැඩේ ඉවර කරලා තිබ්බේ ඒගොල්ලෝ. ඉතින් කොහොම හරි මේ වීඩියෝ කරන්නේ අපේ නංගි. අපේ නංගිට thank you. කොහොම හරි මේ වීඩියෝ එක ගත්තාට පොඩ්ඩක් ඔයගොල්ලන්ට පේනවනේ එකම තැන ඉඳගෙන වීඩියෝ කරන්නේ. ළමයා හරිම ලැජ්ජයි. කම්මැලි. ඉතින් ඒකත් එක්ක එකම විදිහට යාට තේරෙන්නේ නැහැ ඇත්තටම. හැබැයි මේ විදිහට වීඩියෝ කරන්න තියෙකින්ද thank you. සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් ගන්න අපේ මල්ලි. මල්ලි නෑ මල්ලි ක්ලාස් ගියා. ඉතින් මේ වෙලාවේ කොහොම හරි ඔන්න ඔය විදිහට ඉතින් ගොඩාක් කට්ටිය දන්සලට ආවා. ගමේ අය, ගමෙන් පිට අය, ඉතින් මල්ලි යාළුවෝ, අම්මගේ යාළුවෝ ගොඩාක් අය ආවා. ඉතින් අපි හරිම ආසාවෙන් තමයි මේක දුන්නේ. ඒ කියන්නේ අපි එක අයිස්ක්‍රීම් එකක් නෙමෙයි. එක්කෙනෙක් අයිස්ක්‍රීම් 10ක් කිව්ලත් අපි 10ම හරි දුන්නා. ඒ කියන්නේ අපි අර එහෙම එකකින් නෙමෙයි දන්සල කරේ. ඒ කියන්නේ ඕන තරම් කන්න දුන්නා. මොකද හරිම ආසාවෙන් අපි හැමෝම දන්සල කරේ. අපි කිසිම දෙයක් තියාගත්තේ නැහැ, ඉතුරු කරේ නැහැ. ඉල්ලන වෙලාවට ඇත්ති තරමක් දුන්නා. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් මම ඒ අයිස්ක්‍රීම් එකක් දෙන ගාන හිටියනේ මගේ ආච්චි සීයලයි හොඳ තැනක ඉපදෙන්න ඕනේ කියලා. ඉතින් පිටිපස්සෙන් පේන ගෙදර තමයි ඔය හැමෝම අපිත් එක්ක හිටියේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි එන්න රෑ වුණා. රෑ වෙද්දි ලයිට් ප්‍රශ්නයක් අපිට ආවම මෙතන ඉස්සරහට. ඊට පස්සේ අපි එතෙන්ටත් ලයිට් ප්‍රශ්නෙත් විසඳගෙන කොහොම හරි අපි රෑ 7:00 වෙනකම් ඒ කියන්නේ අන්තිම අයිස්ක්‍රීම් එකත් ඉවර වෙනකම් අපි අයිස්ක්‍රීම් දුන්නා. කොහොම හරි ඔය විදිහට තමයි දන්සල සිද්ධ වුණේ. ඉතින් මේ දන්සලට උදව් කරපු මගේ පවුලේ අය, මගේ අයියලා දෙන්න, අම්මා තාත්තා නංගි මල්ලි එතකොට මේකට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ඉතින් මේ වීඩියෝ එකේ ස්පීඩ් යවුවා. ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් මේක හැමින් යවලා මේක ඉවර කරන්න වෙන්නේ මේක වොයිස් කරලා. ඉතින් කොහොම හරි ඉතින් බලන්න අර වෙසක් කුඩු ටිකත් හරිම ලස්සනයි. ලස්සනට මේ වැඩේ කරා. ඉතින් ඊළඟ අවුරුද්දේ මම දන්නේ දන්සලක් දෙයිද කියලා. බලමු. ඉතින් අපි අපේ අම්මා කියන අම්මා දන්සලක් දෙනවලු. ඉතින් බලමු අපි මොනවා වෙයිද දන්නේ. කොහොම හරි මේ දන්සල හරිම සාර්ථකයි. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you.